හැමෝම සල්ලි හොයන්න පුළුවන් කියන නිසා ඔයත් රැල්ලට ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ද? එහෙමනම් පටන් ගන්න කලින් මෙන්න මේ දේවල් පහ ගැන ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ට්‍රේඩින් කියන්නේ ක්වික් රිච් ස්කීම් එකක් නෙවෙයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ ට්‍රේඩින් වලින් සතියකින් දෙකකින් එහෙම නැත්නම් මාසෙකින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා. ඒත් රියල් ට්‍රේඩින් කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙනගෙන ඩිසිප්ලින් එක හදාගෙන කන්සිස්ටන්සි එක තියාගෙන කරගෙන යන්න ඕනේ දෙයක්. ට්‍රේඩින් කරද්දී අපි ඕනම වෙලාවක ලොස් වෙන්න පුළුවන්. ලොස් වෙනවා කියන්නේ අපි ෆේල් වෙනවා කියන එක නෙවෙයි. අපි මෙතෙන්දී ලොස් එක සලකන්නේ ලර්නින් ෆී එකක් විදියට. ලොස් වෙන හැම වෙලාවකම අපි අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ. ලොස් වෙන්නේ නැතුව කවදාවත් සක්සස්ෆුල් ට්‍රේඩර් කෙනෙක් බිහි වෙන්නේ නැහැ. රිස්ක් මැනේජ්මන්ට්. ට්‍රේඩින් වල ප්‍රොෆිට් කරනකොට වැදගත් වෙන දේ තමයි ලොස් එක මැනේජ් කරගන්න එක. මොකද අපිට ප්‍රොෆිට් කරන්න ඕන වෙලාවක පුළුවන්. හැබැයි ලොස් වෙලා ගියොත් එimhe අපේ කැපිටල් එක එතනින් නැති වෙලා යනවා. ඒකයි ලෝකේ ඉන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා කියලා තින්නේ protect your capital first, profit comes later කියලා. mindset and strategy. ට්‍රේඩින් කියන්නේ මෙන්න මේ දෙකේම එකතුවක්. ඔයාට කොච්චර හොඳ mindset එකක් තිබ්බත් ඔයා ට්‍රේඩින් ගැන හරියට ඉගෙනගෙන හොඳ ස්ට්‍රැටජි එකක් හොයාගත්තේ නැත්නම් ඔයාට ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න බෑ. ඉතින් ඒ වගේම තමයි මේකේ අනිත් පැත්තත්. ඔයාට කොච්චර හොඳ ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් තිබ්බත් ඔයාට ඔයාගේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගන්න බැරි නම් ඔයාට ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න බෑ. ලංකාවේ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් කියන්නේ මේ එක රැයකින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ එක රැයකින් කෝටි ගණන් හොයපය ඕනේ තරම් ඉන්නවා. හැබැයි ඒ අය හැම කෙනෙක්ම අවුරුදු ගාණක් මේක ඉගෙනගෙන තියෙනවා. ඉතින් මම මෙන්න මේ කිව්ව දේවල් ටික ආයෙ පාරක් හිතලා බලලා කවුරුත් කිව්ව නිසා රැල්ලට ට්‍රේඩින් පටන් ගන්න නැතුව මේ ගැන හරියට දැනගෙන පටන් ගන්න. මොකද දැනගෙන පටන් ගත්තොත් ඔයාට පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් මේක ඉගෙනගෙන සාමාන්‍ය මිනිස්සු අවුරුදු ගාණක් ගිහිල්ලා හොයන සල්ලි ටික මාසෙන් දෙකෙන් හොයන්න. ඉතින් ඒකට අපි මුලින්ම මේ ගැන හරියට ඉගෙන ගන්න ඕනේ. ට්‍රේඩින් කියන්නේ ඔයාගේ ලයිෆ් එකම චේන්ජ් කරන්න පුළුවන් විදිහේ ඔන්ලයින් බිස්නස් මෙතඩ් එකක්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මාව ෆලෝ කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.